ශ්‍රී ලංකාව පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ තීරණාත්මක පස්වන තරඟයේ අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර රාවල්පින්ඩිහිදී මෙරට වේලාවෙන් සවස 6:30ට තරඟය ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරඟයට පිවිසීමට නම් මේ තරඟය ජය ගැනීම අනිවාර්ය වෙනවා. ඊයේ දිනේදී ප්‍රධාන ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟයේදී වෙනස්කම් රැසක් මේ තරඟයේදී සිදු කරයි කියලා. ඒත් වාර්තා වන අන්දමටත් විශාල වෙනස්කමක් නොකරන බවයි වාර්තා වෙන්නේ. එක් ක්‍රීඩා මාධ්‍යයක් වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය මහතා කියා තිබුණු පුවතක් සමාජ මාධ්‍ය කොතරම් කෑ ගැහුවත් කුසල් මෙන්ඩිස්ව අයින් කරන්නේ. ඔහු තමයි දැනට කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවා. බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරයි. ඒ පසුගිය තරඟයට ක්‍රීඩා කළ කමිදු මෙන්ඩිස් වෙනුවටත් විජේකාන්ත් වියස්කාන්ත් වෙනුවටත් පවන් රත්නායක සහ මහීස් තීක්ෂර කැඳවීමට වැඩි ඉඩක් පවතින බවද වාර්තා කර තියෙනවා. ඒ අනුව අද දිනේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙළ ගැස්ම මෙසේයි. පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ජනිත් ලියනගේ, දසුන් ශානක, වනිදු හසරංග, පවන් රත්නායක, මහීස් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ ඒෂාන් මාලිංග යන ක්‍රීඩකයින්.